ඔයා මෙන්න මේ විදිහට ඔයාගේ Flex app එක open කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ පහළ තියෙන forget password කියලා බටන් එකක්. අනේ බටන් එක උඩ click කරන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකකට ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් select ID type කියලා තියෙනවා. අන්න එතනදී ඔයාට ID type එක මෙතනින් select කරගන්න පුළුවන්. නිකන් මෙතනදී nick number එක තමයි select කරන්නේ. ඊට පස්සේ ඔයාගේ identity card එකේ number එක මෙතන type කරගන්න. ඊට පස්සේ continue කියන බටන් එක උඩ touch කරන්න. ඊට පස්සේ ආයෙත් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට මෙතනදී ඔයාට ඔයාගේ ඩෙබිට් කාඩ් එකේ ඩීටේල්ස් ටිකක් ෆිල් කරගන්න තියෙනවා. අන්නේ ඩීටේල්ස් ටික ෆිල් කරගන්න මුලින්ම තියෙන කාඩ් නම්බර් එක. ඔයාගේ කාඩ් එකේ ෆ්‍රන්ට් සයිඩ් එකේ තියෙනවා ඉලක්කම් 16කින් තියෙන නම්බර් එකක් තියෙනවා. අන්නේ නම්බර්ස් 16 මෙතන ටයිප් කරගන්න කාඩ් නම්බර් කියන තැනට. කාඩ් එකේ එක්ස්පයර් ඩේට් එක තමයි මෙතනට යටින් ටයිප් කරගන්න තියෙන්නේ. මන්ත් එක සහ ඉයර් එක ටයිප් කරගන්න. ඊට පස්සේ එතනින් මෙහා පැත්තේ තියෙනවා CVV කියලා. අන්න එතනට ඔයා දාන්න ඕනේ ඔයාගේ කාඩ් එකේ අනිත් පැත්තේ තියෙනවා අංකයක්. අන්නේ අංකය මෙතන ටයිප් කරගන්න CVV කියන තැනට. ඊට පස්සේ කාඩ් එකේ PIN නම්බර් එක රහස් අංකය යටින් ටයිප් කරගෙන continue කියන බටන් එක උඩ ටච් කරන්න. හරි ඊට පස්සේ ඔයන්න මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට මෙතනදී ඔයාට new password එකක් create කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී උඩින් තියෙන new password කියන තැනට හොඳ strong password එකක් create කරගෙන මෙතනට enter කරන්න new password කියන තැනට. ඊළඟට ඔයා ඒ create කරගත්ත password එක නැවත මෙතනට යටින් enter කරන්න. ඊට පස්සේ continue කියන බටන් එක උඩ touch කරන්න. ඉතින් ඔයා continue කියන බටන් එක උඩ touch කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් password updated successfully කියලා appear වෙනවා. ඊට පස්සේ ඔයා මෙන්න මේ continue to sign in කියන බටන් එක උඩ click කරන්න පහළ තියෙන. ඊට පස්සේ ඔයාට ආයෙමත් username එක සහ ඔයා දැන් create කරගත්ත password එක දීලා ඔයාට නැවත සුපුරුදු පරිදි ඔයාගේ BOC Flex app එකට log වෙන්න පුළුවන්. හරි.